අද වීඩියෝ එකට එන්නේ පොඩි යෝජනාවකුත් අරගෙන. මොකද මේ වීඩියෝ එක කරන්නේ මේ යෝජනාවත් එක්ක. අපි දන්නවා දැන් අපි ගොඩක් මේ දවස්වල කතා කරන අපේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ අපේ ස්වභාවික සිද්ධ වෙච්ච මේ ආපදා තත්ත්වය එක තියෙන සමාජ වටපිටාව සමාජ පරිසරයේ ඒ අවදානම් තත්ත්වයන් මේ පිළිබඳව දිගින් දිගටම අපිට තොරතුරු අපි සාකච්ඡා කරනවා මාධ්‍ය ඔස්සේ විවිධ ප්ලැට්ෆෝම් ඇතුලේ විවිධාකාරයෙන් මේ පිළිබඳව කතා කරන අවස්ථාව ඕන තරම් දැන් අපිට බොහොම ලේසියෙන් දැක ගන්න පුළුවන්. දැන් අපි දන්නවා මියගිය සංඛ්‍යාව අනතුරට ලක් වෙච්ච සංඛ්‍යාව ඒ වගේම අතුරුදහන් සංඛ්‍යාව එන්න ඒ සංගණනයන් වෙනස් වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ? මේක ගැන අපි නිවැරදි අවබෝධයකින් ඉන්නේ. දැන් අපි උනාට පස්සේ මරණ සංඛ්‍යාව හෝ අතුරුදහන් වෙච්ච සංඛ්‍යාව සාකච්ඡා කරන්න අපි හරි උනන්දුයි. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. අපි ඒක සාකච්ඡා කරමු ඉදිරියේදී. කොහොම වුණත් මේවට වගකිය යුතු කණ්ඩායම් ඉන්නවද? මේවට වගකිය යුත්තේ කවුරුන්ද? දැන් අපි දන්නවා මේක ඩිසාස්ටර් එකක් විදිහට ගත්තොත් එම නැචරල් ඩිසාස්ටර් අපි ක්ලයිමේට් එක චේන්ජ් වෙනකොට එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපේ තියෙන පරිසර තත්ත්වයන් වෙනස් වෙනකොට ඒ ඇතුලේ විවිධ විවසනයන් සිද්ධ වෙනවා. ඒක ගම් වතුරක් වෙන්න පුළුවන්, නායෑමක් වෙන්න පුළුවන්, නියගයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ආකාරයේ කාපාදා තත්ත්වයක් වෙන්න පුළුවන්. වනසතුන්ගේ ගහණය වර්ධනය වීමක් වෙන්න මොකක් හරි හේතුවක් මත සිද්ධ වෙන මනුස්ස වර්ගයාට විතරක් නෙවෙයි අනිත් සකල ජීවීන්ට සිද්ධ වෙන විවසනයන් අනන්තයි. මේක දිගින් දිගටම අඩුවීමකට වැඩිය වර්ධනය වීමක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ ඇතුලේ සිද්ධ වෙන ජීවිත අනතුරු අතිශයින්ම වර්ධනය වන ස්වරූපේ හරිම ඛේදනීයයි. ඉතින් ඒ නිසා මේවා සම්බන්ධයෙන් අපි දැනට මොනවද අරන් තියෙන පියවර? අපි දන්නවා මේ රාජ්‍ය යාන්ත්‍රණයේ පැත්තෙන් බැලුවොත් අපදා කළමනාකරණ කමිටු තියෙනවා, දිස්ත්‍රික් මට්ටමින් තියෙනවා, නැෂනල් මට්ටමින් ජාතික මට්ටමින් තියෙනවා. දැන් දැන් ප්‍රශ්නේ තියෙන මේ යාන්ත්‍රණයන් කොහොමද මේ ආපදා කළමනාකරණයට සම්බන්ධ වෙන්නේ කියන එක. එතකොට අපි දාකලා තියෙන ඕන තරම් ඩිසාස්ටර් එකක් වුණාම නැත්තම් ආපදාවක් වුණාම අන්න එතනදී අපි දුවගෙන ගිහලා වැඩ කරන්න පටන් ගන්නවා දඩබඩ ගාලා. ඔක්කොම යනවා මුදවා ගැනීමේ කණ්ඩායම් යනවා, උපදෙස් දීමේ කණ්ඩායම් යනවා, සහනාධාර යනවා. විශාල කණ්ඩායමක් ඒකට මැදිහත් වෙනවා. ඒකට තමයි අපිට අපි අර එකපාරට නිින්දෙන් අවදි වෙලා වගේ දුවන්න පටන් ගන්නවා. දැන් මගේ ප්‍රශ්නය වෙන්නේ මේ වීඩියෝ එක කරන්නත් අපි හේතුව වෙන්නේ මෙන්න මේ ප්‍රශ්න කිරීම අතිශයින්ම වැදගත් හින්දා. දැන් අපි සාමාන්‍යයෙන් මේ தත්ත්වය පාලනය වුණාට පස්සේ අපි අහපව් නැවත අර ඉබ්බෙක් කටුවට රිංග ගත්තා වගේ සාමාන්‍ය ජීවිතේ ඒ විදිහට ගෙවාගෙන යනවා. අපි අවදි වෙන්නේ නැහැ. අවදි වෙන්නේ ඩිසාස්ටර් එකක් ආපුවම. එතකොට තමයි අපි අවදි වෙන්නේ. අපි දඟලන්නේ, කටයුතු කරන්නේ, දුවන්නේ පයින්. මම අහන ප්‍රශ්නේ තමයි. දැන් අපේ රටේ අපේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. දැන් එතකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගත්තාම ගාමල්දාරි කොට්ටාස ගත්තාම ඒවයි තියෙන ගම්මාන ගත්තාම විශාල වශයෙන් අවදානමට ලක්වුණු කමියුනිටිස් තියෙනවා, ජනතාව ඉන්නවා. දැන් මේ අය වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ? දිස්ත්‍රික් අපි කියමුකෝ අපදා කළමනාකරණ කටයුතු කරන කණ්ඩායම් ඉන්නවා, රාජ්‍ය මට්ටමින් ඉන්නවා, රාජ්‍ය නොවන මට්ටමින් ඉන්නවා. මෙන්න මේ යාන්ත්‍රණය මේවට නිලධාරීන් ඉන්නවා. මේ ඕගොල්ලන් ඇත්තටම ඒ සඳහාම පූර්ණ කාලීන සේවයේ නිරත වෙනවා. දැන් මගේ ගම ගත්තොත් මගේ ගමට අවම වශයෙන් මේ හදිසි අවස්ථාවකදී කොහොමද ප්‍රථමාධාර කටයුත්තක් කරන්න කියන එකකටවත් ට්‍රේනින් එකක් හම්බෙලා නැහැ. පුහුණුවක් දීලා නැහැ. මිනිසුන්ට දැනුවත් කිරීමක් කරලා නැහැ. දැන් මම යෝජනා කරන්නේ මේ අපි දැනටමත් අඳුන ගන්න තියෙනවානේ ජලාශාස්ත්‍රිත ප්‍රදේශ තියෙනවා.
එතකොට කඳු ආශ්‍රිත ප්‍රදේශ තියෙනවා. මේ එහෙම නැත්නම් නියඟයට ඍජුව බලපාන දැඩිව පීඩා විඳින ප්‍රදේශ තියෙනවා. මෙන්න මේ අයට මෙන්න මේ කමියුනිටිස් වලට මෙන්න මේ ජන කණ්ඩායම් වලට අවම වශයෙන් ඒ පුහුණුවක්වත් දැනුවත් කිරීමක්වත් මේ සම්බන්ධයෙන් වැඩ කරන කණ්ඩායම් වලට ඇයි දෙන්න බැරි වෙලා තියෙන්නේ? අපි ව්‍යසනයක් ආපම දූගෙන ගිහිල්ලා නිින්දෙන් ඇහැරෙනවා වගේ වැඩ කරන එකට වඩා අපිට බැයිද මේ අවයර්නස් එක කරන්න, මේ දැනුවත් කිරීම කරන්න? එතන මේ අනතුරු අවම කරගන්න අපිට ඒකට හේතුවක් කරලා දැන් අද බලනකොට සංඛ්‍යා ලේඛන 300 ගානකට වැඩි මිනිස් ජීවිත අහිමි වෙලා තියෙනවා. තවත් එහා සමාන සංඛ්‍යාවක් අතුරුදහන් අනතුරට නැත්නම් දේපල හානි වෙච්ච සංඛ්‍යාව ගණනය කළ නොහැකි තරම්. තාමත් ඒවා ගණනය කරමින් ඉන්නවා. දැන් මේවා යම්කිසි ප්‍රමාණයකට අවම කරන්න පුළුවන්. දැන් අපි මරණ සංඛ්‍යාව ගත්තොත් 300 ගානක් කියමුකෝ. හැබැයි මේවා වෙනුවෙන් වැඩ කරන කණ්ඩායම් සහ ආයතන රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ඉන්නවා දහස් ගානක් ලංකාවේ. එක ආයතනයක් එක මිනිහෙක් වෙනුවෙන්වත් බේර ගන්න වැඩ කටයුතු කරලා තිබුණා නම් අවයර්නස් එකක් ඒගොල්ලන්ගෙන් වෙලා තිබුණා නම් එක මිනිස්සෙකුව වකීම අරගන්න පුළුවන් වෙලා තිබුණා නම් අද මේ මරණ සංඛ්‍යාව මීට වැඩිය අඩු කරගන්න තිබුණා. එතකොට අපි ඒ දැනටමත් අපේ රටේ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ග්‍රාම ලේකම් කොට්ටාශය එහෙම නැත්නම් ග්‍රාමධාරී කොට්ටාශවල ගම්මානවල ඒ අනතුරුදායක තත්ත්වයන් තියෙන ප්‍රදේශ විශේෂයෙන්ම හදිසි ආපදා තත්ත්වයක් ඇති විය හැකි ප්‍රදේශ අපි සාමාන්‍ය දැනීම තියෙන ඕන කෙනෙකුට මේකට මේ විද්‍යාත්මක පරීක්ෂණ අවශ්‍යම නැහැ. සාමාන්‍ය දැනීම තියෙන ඕන කෙනෙකුට උලම් මෙතන ප්ලඩ් වෙනවා. මේ ඒරියා එක ප්ලඩ් වෙනවා වැස්සහම. මේ ඒරියා එක මෙන්න මේ ප්‍රදේශය නායන්න පුළුවන් මේ කඳු ආශ්‍රිත ප්‍රදේශයක්. මේ බැලුමට අපේ සාම්ප්‍රදායික ගමි ජීවිතයේ ගෙවපු මිනිස්සු මේවා දැනගෙන හිටියා. ඒතකොට මේ අඳුනා ගැනීමව තම වශයෙන් කරගෙන මෙන්න මේ අවට ඉන්න ප්‍රදේශවාසීන්ට අවම වශයෙන් මේ පිළිබඳ අවයර්නස් එකක් දැනුවත් කිරීමක් කරන්න. මේ ආයතන පෙළඹෙන්නේ නැත්තේ ඇයි? මේ රාජ්‍ය ආන්ත්‍රණයේ නිද්‍රාශීලී බව අතිශයින්ම මේ සිද්ධ වෙච්ච අනතුරට මේ මිනිස් ජීවිත හානි වලට වගේ මේක මේ වර්තමාන රාජ්‍යයට කියන දෝෂයක්වත් එහෙම නැත්නම් වර්තමානයේ මේ නිලතලයින් වල ඉන්න නිලධාරීන්ට කරන දෝෂාරෝපණයක්වත් නෙමෙයි. මේක ඉතිහාසයේ ඉඳන්ම වෙච්ච නැති දෙයක්. ඒක කිසිම තැනක වෙච්ච නැති දෙයක්. එතකොට මේ කණ්ඩායම අඳුනගෙන මේ අය කොහොමද ස්වභාවික විපතකදී අපි පියවර ගන්න ඕන? අපි ඒක අඳුනගන්නේ කොහොමද? අපි ඒකට මුහුණ දෙන්න ඕනේ කොහොමද? මේ ආදී වශයෙන් මේ මිනිස්සු එක දවසක්වත් අඩුම ගානේ මේ දැනුවත් කිරීම කරන්න පුළුවන් වුණා නම් ඒක අතිශයින්ම වැදගත් වෙනවා මේ වගේ අවස්ථාවකදී. එහෙම නැත්නම් මිනිස්සු අර ගඟ ගලනකොට එහෙම නැත්නම් කන්ද කඩා වැටෙනකොට දූගෙන යන්නේ ඒක බලන්න. ඒ අවයර්නස් එක මිනිස්සුන්ට තිබුණේ නැහැ. ඒක හරි ගෝත්‍රික ආශාවක් නේ. අපි දන්නවා අපි මානව විද්‍යාත්මක බැලුවත් අපි දන්නවා මිනිස්සු හරි ගෝත්‍රික ආශාවන් තියෙනවා. අපි සාමාන්‍ය මිනිහෙක් සාමාන්‍ය විදිහට මේ ගියාට වැඩිය අපි කැමති බලන්න මේ ඇක්සිඩන්ට් එකකින් මැරුණාම නැත්නම් මර්ඩර් එකක් වෙලා එහෙම නැත්නම් සියදිවි විහානියක්. ඔය වගේ දේවල් තැන්වලදී අපි මිනිහ බලන්න යන්න හරි කැමතියි. ලේ දකින්න අපි තාම පොඩි සහජාශයක් තියෙනවා. මේක අර ගෝත්‍රික ලක්ෂණ. දැන් මේ ලක්ෂණ මතුවෙන මේ අපි ඕවා ඇඩ්වෙන්චර් නෙමෙයි. සමහර අය ටුවරිසම් වලදී පාකච්ඡා කරනෝනේ ඇඩ්වෙන්චර් කියලා. අර විදේශිකයෝ හරි කැමති ඇඩ්වෙන්චර් වැඩ කරන්න. ටුවරිසම් වල ඒක පාවිච්චි කරලා සල්ලිත් හොයන කාලයක් මේක. හැබැයි ඒවා නිවැරදි පුහුණුවකින් කරන දේවල්. හැබැයි මේ ගමේ මිනිස්සු දූගෙන ගිහිල්ලා ජල ගැල්මක් නැත්තම් පාලම කැඩෙන එක බලන්න දුවන්නේ වෙනත් අදහසකින්. ඒ අර සහජාශයන්. එතකොට මෙන්න මේවා පාලනය කරන්න පුළුවන් මේ දැනුවත් කිරීම ඇතුලේ. ඒක තමයි ඩිසාස්ටර් මැනේජ්මන්ට් කියන්නේ. ඒක එක කොටසක් මේක. නැත්තම් මේ ඉමීඩියට් රෙස්පොන්ස් නැත්තම් මොකක් හරි රිස්ක් එකක් වුණාම අනතුරක් වුණාම මේ ඒවට ඒකට වැඩ කරන එක විතරක් නෙවෙයි ඒක අවශ්‍යයි. ඩිසාස්ටර් එකක් වුණාම නැත්තම් ආපදාවක් වුණාම ඒකට ඉක්මන් පියවර ගැනීම අවශ්‍ය. නමුත් ඊට කලින් ප්‍රිවෙන්ෂන් කියන කොටස එහෙම නැත්තම් වළක්වා ගැනීමේ කොටස ඒක ලොකු කොටසක්. ඒක ඇයි නොකරන්නේ? ඒක කරන්න අපේ
රාජ්‍ය යාන්ත්‍රණයට හෝ පෞද්ගලික ආයතන වල තියෙන රාජ්‍ය නොවන සංවිධාන වැඩ කරනවා. ඒගොල්ලෝ ක්ලයිමේට් රෙසිලියන්ස් ගැන කතා කරනවා, ක්ලයිමේට් ජස්ටිස් ගැන කතා කරනවා. මෙන්න මේ මාතෘකා අරගෙන බටහිර සංකල්ප මේ විදිහටම සාකච්ඡා කරමින් නිද්‍රාශීලීව වැඩ කරනවා. හැබැයි ඒක ආයතනයකටවත් තාම මම දන්නේ සාර්ථක පියවරක් ඉස්සරහට තියන්න පුළුවන් වෙලා තියෙනකල ඒගොල්ලන්ගේ ඒ ව්‍යාපෘතිවල ප්‍රගතිය දැන් අපිට පේනවා මේ මරණ වලින් සහ මේ අතුරුදහන් වලින්. ඒ නිසා අපි ඉල්ලීමක් කරන්න කැමතියි මේ channel එක ඇතුලේ මෙන්න මේ පිළිබඳව අවධානය යොමු කරන්න. ඒක ඒ වැඩ කරන යාන්ත්‍රණයන්ට කරන යෝජනාව. ඊට අමතරව ඒගොල්ලෝ විතරද මේකට වග කියන්න ඕනේ නෑ. මම ඇතුළු ඔබ සියලු දෙනා මේ සාමාන්‍ය සිවිල් වැසියොත් මේකට වග යුතුයි. ඒගොල්ලන්ට තියෙනවා යම් කිසි වගකීමක් කාර්යභාරයක් කරන්න. දැන් අපි සිවිල් සංවිධාන තියෙනවා. දැන් ගොඩක් ආයතන රාජ්‍ය නොවන සංවිධාන හෝ රාජ්‍ය ආයතන ගොඩක් සිවිල් සංවිධානවලට බලය පවර්ලා තියෙනවා. තමන්ගේ වැඩ කොටස තමන්ගේ කාර්යභාරයන් තමන්ගේ අවශ්‍යතාවයන් පරිපූර්ණ කරගන්න ඒගොල්ලන්ගේ ශක්තියින් ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්න ගොඩක් ආයතන. නේ? ඒතර සිවිල් බලය වැඩි සිවිල් සංවිධානවලට ලොකු බලයක් තියෙනවා. සිවිල් ක්‍රියාකාරීකම් කරන ඒ නායකත්වයේ දරන කණ්ඩායම් ගොඩක් ඉන්නවා. ගම ඇතුලේ ඉන්නවා, ප්‍රදේශය ඇතුලේ ඉන්නවා. ඒ වගේම ප්‍රජාමූල සංවිධාන කමිටි බේස් ඕගනයිසේෂන්ස් ඒගොල්ලන්ගේ ගොඩක් වැඩ කරනවා. හැබැයි මේක ආයතනයක්වත් ඒක සංවිධානයක්වත් සිවිල් සංවිධානයක්වත් මේ සම්බන්ධයෙන් කටයුතු කරනවද? අපි කියමුකෝ උදාහරණයක් විදිහට හරි රාජ්‍ය මේ පිළිබඳව තියෙන රාජ්‍ය හෝ රාජ්‍ය නොවන යාන්ත්‍රණය මේ සංවිධාන හෝ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක නැහැ කියලා. ඇයි අපිට බැයිද ගිහිල්ලා සිවිල් සංවිධාන විදිහට මේ ඔයගොල්ලෝ ඉන්නේ මේ වැඩේ කරන්න ඇයි අපිට මේ අඩුම ගානේ මේ පිළිබඳ පුහුණුවක්වත් දෙන්නේ නැත්තේ කියලා ඒ සිවිල් සංවිධානයකට ප්‍රජාමූල සංවිධානයකට මේ ප්‍රශ්න කිරීම කරන්න බැරි. ඒ ප්‍රාදේශීයකම් කාර්යාලයට යන්න බැරි මේ ගැන කතා කරන මේකට අදාළ වගකීම් නිලධාරීන් මේ හැම කොටාශයකම ඉන්නවා. එතකොට අපිත් වගකීම මේ සර්විස් එක මේ සේවාව ලැබෙන්නේ නැත්නම් ඒ සේවාව ඉල්ලන එක. මොකද ඒක අපේ අයිතියක්, ඒක රයිට් එකක්. ඒක අපිට අනිවාර්යෙන් ඒගොල්ලෝ කරන්න ඕනේ. එතකොට අපිටත් වගකීමක් තියෙනවා සේවාව ලැබෙන්නේ නැත්නම් සේවාව හොයාගෙන යන්න. අපිට අයිතියක් තියෙනවා. සේවාව ලැබෙන්නේ නැත්නම් සේවාව හොයාගෙන යන්න. ඒකට කාටවත් දොස් කියන්න බෑ. ඒතකොට ගමේ මරණාසාර සමිතිය තියෙනවා. මරණාසාර සමිතියේ තියෙන්නේ අර මරණයක් වුණාම රුපියල් 1000කුයි එහෙම නැත්නම් පොල් ගෙඩියකුයි හාල් කිලෝ එකයි එකතු කරන එකට විතරක් නෙවෙයි. ඇයි බැරි ප්‍රධාන ව්‍යවස්ථාවට අතුරු ව්‍යවස්ථාවක් එකතු කරගන්න. මහා සභා රැස්වීමක් තියලා අතුරු ව්‍යවස්ථාවකින් මේ ඩිසාස්ටර් එකකදී විශේෂයෙන් මේ වගේ ප්‍රශ්න තියෙන ප්‍රදේශ ඕනතරම් තියෙනවානේ. දැන් අද ලංකාවේ දිස්ත්‍රික්ක සියලුම දිස්ත්‍රික්ක ටික විනාශ වුණා, යට වුණා. ඒ ව්‍යසනයට මුහුණ දුන්නා. එතකොට අපිට බැයිද මේ සිවිල් සංවිධානයට ප්‍රජාමූල සංවිධානයට මරණාසාර සමිතිය මෙන්න මේකට පොඩි ක්ලෝස් එකක් දාගන්න එක වාක්‍යය වෙනස් කරගන්න ඕනේ. අතුරු ව්‍යවස්ථාවකින් මේක අනුමත කරගන්න බැයිද සිවිල් සංවිධානයකට මේ නැත්නම් මරණාසාර සමිතියට. මරුණාම සල්ලි දෙන එක විතරක් නෙමෙයි උදව් කරන එක විතරක් නෙමෙයි මිනිස් ජීවිත බේරගන්නත් මේ සංවිධාන වලට ලොකු වගකීමක් තියෙනවා. අපි දවස් 30 මාසයකට සැරයක් හම්බ වෙලා පැය ගණන් අනවශ්‍ය දේවල් සාකච්ඡා කරමින් කාලය ගෙවනට වැඩි දේවල් අපිට කරන්න තියෙනවා. ඒතර මේ සමිති සමාගම් වලටත් මේ සිවිල් සංවිධාන වලටත් ප්‍රජාමූල සංවිධාන වලටත් කරන යෝජනාව තමයි මේවා සම්බන්ධයෙන් වගකියුතු ආයතන සහ නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ ඒ සර්විස් එක අපිට දෙන්නේ නැත්නම් අපිට අයිතියක් තියෙනවා මේක ඉල්ලන්න. ඒ නිසා මතක තියාගන්න අපි ඔබ ඩිසාස්ටර් එකකට එහෙම නැත්නම් ස්වභාවික හෝ අනිකුත් විවසනයකට ආසන්න ප්‍රදේශයක ඉන්නවා නම් ඔබට අයිතියක් තියෙනවා. ප්‍රදේශයක ඉන්නම අවශ්‍ය නැහැ. එහෙම නොවෙනවා කියන ප්‍රදේශ හොයාගන්නත් බෑ. මොකද ස්වභාවික විපත් සුලිසුලඟක් ආවොත් අපිට කියන්න බෑ ඒක ගොඩබිමද ඒක කඳු කරේද නැත්නම් ජලාශ්‍රිතව තියෙන ප්‍රදේශයක්ද කියලා. අපි කියමු සුලිසුලඟක් ආවා කියලා. ඕනම ප්‍රදේශයක ඒකට අහු වෙන්න පුළුවන්. ඒක ඩිසාස්ටර් එකක් කියන ඕනම ප්‍රදේශයකට පොදු දෙයක්. පොදු ලක්ෂණයක්. ඒ නිසා හැම කෙනෙකුට පුළුවන්කම තියෙන්න ඕන සිවිල් ජනතාව විදියට, සිවිල් කණ්ඩායම් විදියට, සිවිල් ක්‍රියාදරයන් විදියට, සිවිල් සංවිධාන විදියට, ප්‍රජාමූල සංවිධාන විදියට මෙන්න මේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක නැත්නම් ඒකට අවශ්‍ය මැදිහත් වීම ඉල්ලීම කරන්න. ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. මේකම අපිට ඒක උදාහරණයක් මේ වෙච්ච සිදුවීම් ටිකම. එහෙමනම් අපිට ගොඩක් පුළුවන් වෙනවා අපිට අර හදිසි අවස්ථාවකදී අපි අඩුම ගානේ මේ අනතුර බලන්න ගිහිල්ලා වෙනිච්ච මිනිස්සු සංඛ්‍යාව අනතුරටපත් වෙච්ච මිනිස්සු සංඛ්‍යාව කොච්චරද?
අපි දැකලා තියෙනවා සෝෂල් මීඩියා වල දැන් ගොඩාක් යනවා මිනිස්සු සෙල්ෆි ගහනවා ඒ දේවල් බලන්න නැරඹුම් සඳහා ගිහින් අනතුරටපත් වෙච්ච අවස්ථා වුණතරම් තියෙනවා. ඒ නිසා මේ අවයානස් එක මේ දැනුවත් කිරීම අවශ්‍යයි ඔබේ ගමට. දැන් මම මේ වීඩියෝ එක ඇතුලේ ඔබට යෝජනා කරනවා. එක අධීරයක් ස්ටාර්ට් එකක් නැත්නම් ආරම්භයක් විදිහට ඔබට ඔබගේ ප්‍රදේශයේ ඔබගේ ගම්මානයේ ඇතුලේ අඩුම ගානේ අවම වශයෙන් ප්‍රථමාධාර හදිසි අවස්ථාවකදී අනතුරකට පත් වෙච්ච කෙනෙකුට ප්‍රථමාධාර සපයන ක්‍රමවේදය පිළිබඳවවත් පුහුණුවක් ලැබුණද නැද්ද කියලා කමෙන්ට් කරන්න. මේ තොරතුරු අත්‍යවශ්‍යයි. මේ තොරතුරු අපි ෂෙයා කරගන්නවා, බෙදා හදා ගන්නවා රාජ්‍ය සහ රාජ්‍ය නොවන යාන්ත්‍රණයත් එක්ක. එතකොට ඒගොල්ලන්ට ඇසරින්න සිද්ධ වෙයි. එතකොට මේක මීඩියා කැම්පේන් එකක් විදිහට අපිට ඉදිරියේදී කරන ආයතන වලට සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. ඔබට පුළුවන් නම් ඒක ගැන කමෙන්ට් කරන්න. ඔබට එහෙම වෙලා නැත්නම් වෙලා නැහැ කියන්න, වෙලා තියෙනවා නම් වෙලා තියෙනවා කියන්න. ඒ කොයි පිළිතුරු වුණත් වටිනවා. අනිවාර්යෙන් මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක විය යුතුයි. අපි තරයේ මතක් කරනවා. රාජ්‍ය යාන්ත්‍රණය සහ රාජ්‍ය නොවන යාන්ත්‍රණය මේ ඩිසාස්ටර් සම්බන්ධයෙන් නැත්නම් ස්වභාවික විපත් හෝ වෙනත් විපත් සම්බන්ධයෙන් වැඩ කරන විශාල සංඛ්‍යාවක් රට ඇතුළේ ඉන්නවා. මේගොල්ලන්ට මේ ව්‍යසන වෙච්ච වෙලාව විතරක් මැදිහත් වෙලා ප්‍රමාණවත් නැහැ. අනිත් අවස්ථා හැම වෙලාවකදී මේගොල්ලෝ මුළු අවුරුද්දේම සෑම දවසකම මේගොල්ලන්ගේ අපි කියමුකෝ නිලධාරීන් විදියට කණ්ඩායම් විදියට ඒගොල්ලන්ගේ වැඩ පරිසරය ඇතුළේ වැඩ කාල සීමාව ඇතුළේ මේ පිළිබඳ වැඩ කටයුතු කරන්න අවශ්‍යයි. අඩු ගානේ මාසයකට සැරයක් එහෙම නැත්නම් මාස දෙක තුනකට සැරයක් හරි එක ගමකට ඇවිල්ලා දැනුවත් කිරීම අවශ්‍යයි. ඒ මිනිස්සු ඒ පිළිබඳව සූදානම් කිරීමක් අවශ්‍යයි. ඒ වගේම අනිත් පැත්තට සිවිල් සංවිධාන, ප්‍රජාමූල සංවිධාන, සිවිල් ක්‍රියාකාරකම් කරන ඒ ක්‍රියාදරයන්ට යෝජනා කරනවා. ඔබගේ සිවිල් සංවිධානය ඇතුළේ ඔබගේ ප්‍රජාමූල සංවිධානය ඇතුළේ මේ පිළිබඳව හිතලා බලලා තිනවද? ඇයි ඔබට ක්ලෝස් එකකින් එහෙම නැත්නම් ඔබ එක වාක්‍යයකින් ඔබගේ ව්‍යවස්ථාවට මේක ඇතුළත් කරන්නේ නැත්තේ? ඇයි ඔබට ඒ ගැන කතා කරන්න බැරි? යෝජනා කරනවා. ඔබ කමෙන්ට් කරන්න. මේ ඔබට මේ ලැබුණු පුහුණු තියෙනවා නම් ඒක කියන්න. ඔබට මේ පිළිබඳ කිසිම දැනුමක් නැත්නම් එකක් කියන්න. මේ වගකීම් බාර ගන්න ඕන කණ්ඩායම් වලට අපි මේක බාර දෙනවා. මේ තොරතුරු අපි ෂෙයා කරගන්න කැමතියි. එතකොට අපි විශේෂම රාජ්‍ය සංවිධාන වලට යෝජනා කරනවා, සිවිල් සංවිධාන වලට යෝජනා කරනවා. ඔබට දැන් ලෝකේ ගොඩක් රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර වශයෙන් පවතින රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන වලට බලය දීලා තියෙන ගොඩක් ව්‍යාපෘති දැන් සිවිල් සංවිධාන හරහා ක්‍රියාත්මක කරන ප්‍රවණතාවයක් තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් මේ පිළිබඳ ව්‍යාපෘති යෝජනා ලියන්න. අපි මරණ පෙන්නලා ව්‍යාපෘති යෝජනා ලියලා ආධාර ගන්නවට වැඩිය හොඳයි. අනතුරට පත් වෙච්ච මිනිස්සු පෙන්නලා නැත්නම් අතුරුදහන් වෙච්ච මිනිස්සුන්ගේ සංඛ්‍යාලයකන පෙන්නලා මරණ පෙන්නලා ගන්න මේ ව්‍යාපෘති වලට වැඩිය හොඳයි අපිට කලින් වැළැක්වීම සඳහා අපිට යම්කිසි ක්‍රියාකාරකමක් කරන්න පුළුවන් නම්. ඉතින් ඔබට පුළුවන් ඔබට විවෘතව තියෙන ඒ ව්‍යාපෘති යෝජනා සකස් කරන්න, ඒවා ලියන්න, ඒ ආයතන වලට යොමු කරන්න. ඔබට ලොකු කාර්යභාරයක් තියෙනවා.